It's the little things that make life big. The moments in between. A smile, a breath, a quiet joy. In places rarely seen. අද අපි මේ ආවේ ඩෙන්මාර්ක් වල තියෙන ස්ට්‍රෝබෙරි ෆාම් එකකට. හවස 6 වෙනකන් මේකේ ස්ට්‍රෝබෙරි කඩා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන එන්ට්‍රන්ස් එක ටිකට් එහෙම ගන්න ඕනේ නැහැ. ඉතින් සමර් කාලෙට තමයි මේ ස්ට්‍රෝබෙරි කඩා ගන්න පුළුවන් වෙන්නේ. මේ ෆාම් එකේ තියෙන විශේෂත්වය තමයි ඇති තරම් අපිට ස්ට්‍රෝබෙරි කඩාගෙන කන්න පුළුවන්. මේ ෆාම් එකේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි විතරක්ම නෙමෙයි අලත් තියෙනවා. ඉතින් අපි ස්ට්‍රෝබෙරි කඩාගෙන ගෙදර ගෙනියනවා නම් කිලෝ 1 ක්‍රෝන 40ට අල කිලෝ 1 ක්‍රෝන 22ටත් අරගෙන යන්න පුළුවන්. බලන්නකො මේ ෆාම් එකේ ස්ට්‍රෝබෙරි ගොඩාක් වගා කරලා තියෙනවා. ඉතින් අද අපේ හබී නැහැ ජස්ට් ප්ලෑන් කරලා ආපු ගමනක් නිසා අද හබීට එන්න බැරි වුණා යා වැඩ නිසා. ඉතින් මේ දවස්වල සමර් එකනේ ගොඩාක් කව්ව සැරයි. ඉතින් දැන් නම් ගොඩාක් මහන්සි ගොඩක් වෙලා ආවු ස්ට්‍රෝබෙරි කඩපු නිසා පොඩ්ඩක් ටෙස්ට් එකක් ගන්න අපි මේ පැත්තට ආවා. බලන්නකො මෙහි වගාවන් දිහා මේ අයගේ මේ වැටවල් කොහෙවත් නැහැ සීමා කරලා නැහැ. මට හිතෙන්නේ සත්තුන්ගෙන් කරදර අඩු ඇති. ඉතින් ටිකක් වෙලා රෙස්ට් කරලා ආයෙමත් අපි මේ ස්ට්‍රෝබෙරි කඩනවා. ඉතින් අද නම් ඇති වෙන්නේ ස්ට්‍රෝබෙරි කෑවා. ඉතින් මේකේ ස්ට්‍රෝබෙරි විතරක්ම නෙමෙයිනේ අලත් තියෙනවනේ. දැන් අපි මේ යන්නේ අල ගලවන්න. දැන් අපි මේ යන්නේ අපි කඩාගත්ත ස්ට්‍රෝබෙරි ටිකයි අල ටිකයි කිරලා පේමන්ට් එක කරන්න. ඉතින් අපි මුලින්ම එනකොට එයාලා අපේ භාජනවල බර කිරලා ලේබල් එකක් භාජනය අලවනවා. ඊට පස්සේ අපි ස්ට්‍රෝබෙරි ටික කඩාගෙන ඇවිත් මෙතන ආපහු බර කිරනවා.
ඉතින් මෙතන ෆ්‍රෙෂ් මීපැණි හැමක් තියෙනවා. ඒවත් අපි ගත්තා. දැන් අපි යන්න හදන්නේ. So have a good day. Bye.